අපි පොදු ප්‍රවාහනයක් භාවිතා කරන්නේ නිකන් නෙවෙයිනේ. මුදල් වලට ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි අපි ගමන ආරම්භ කරන්නේ. පීඩාවක් කිරීමේ අදහසින් ඒකට සැරසුමක් ඇති. Tamanගේ ශරීරාංග චලනය කිරීමකින් යම් කෙනෙක්ට පීඩාවක් කිරීමකෝ කිරීමට සැරසුමක් ඒක අඩන්තේට. ඔබට එතකොට තේරෙනවා ඊටම සුළු තැනකින් මේක පටන් ගන්න කියලා. මම හැම වෙලාවෙම කියන්නේ මේක එක් අයෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අවස්ථාවල එක් අයෙක් මේ දෙයට නැගිටිනකොට එයා විතරක් වෙන අවස්ථාවල් තියෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතිමය තත්ත්වයක් අපේ රටේ තියෙනවද කියලා මේ පිරිසෙන් 50% වගේ තමයි දැනගෙන හිටියේ. ලංකාවේ පොදු ප්‍රවාහනයේ භාවිතය තුළ කාන්තාවට සිදුවන හිංසන මොනවද? මේ ගැන නීතියේ ක්‍රියාත්මක වීම මොන වගේද? ලෝටොක්ස් එක මේ ගැන කියන්නේ ලෝයර් නිලු කාංචයවීර. ඕෂානක ලංකාවේ තියෙන සමාජගත වෙලා තියෙන ප්‍රශ්නවල ලයිස්තුවක් අපි ගත්තොත් එහෙම ඔක ඉහළින්ම තියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ පොදු ප්‍රවාහනය තුළ කාන්තාවකගේ තියෙන ආරක්ෂිතභාවය. ඒ කියන්නේ මම අහම්පින් කාන්තාවගෙන් ඇහුවොත් එහෙම ඔබ පොදු ප්‍රවාහනය භාවිතා කරනකොට යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවද කිව්වොත් මම හිතනවා 90%කට වඩා වැඩි පිරිසකට ඕ කියන උත්තරේ තමයි හම්බ වෙන්නේ. එක්කෝ කායික වශයෙන් නැත්නම් මානසික වශයෙන් නැත්නම් ලිංගික වශයෙන්. අනිවාර්යයෙන්ම හිංසාවකට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක විසඳුම් සෙවිය යුතු වහාම විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් වඩට පත් වෙලා තියෙනවා. හැබැයි ශානක මෙතනදී අපි අපේ ජනතාව දැනුවත් කරන්න ඕනේ හොඳම පැත්තක් තමයි හැම වෙලාවෙම ප්‍රශ්න දිහා බලාගෙන ප්‍රශ්න තියෙනවා කියලා කතා කරනවට වඩා මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අඩියක් ඉස්සරහට තියන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට සාධාරණ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මොනවද වෙන්නේ, කොහෙද වෙන්නේ, මොන වගේද වෙන්නේ, මොන විදිහක තරමින්ද වෙන්නේ කියලා මම ඔබෙන් අහුවොත් හරියට හරි. මේක අපි සමීක්ෂණ වාර්තාවක් එක කිව්වොත් මම හිතනවා ගොඩක් අයට පිළිගන්න පුළුවන් වෙයි කියලා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කියලා සමීක්ෂණයකට අනුව කාන්තාවන් වැඩි පිරිසක් යොදාගෙන යම් පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. ඉතින් මේකට අනුව හොයාගෙන තියෙනවා කාන්තාවන්ගේ 90%ක වගේ පිරිසක් මේ කියන හිංසාවට කායික මානසික හෝ ලිංගික හිංසාවකට ඔය පොදු ප්‍රවාහනය තුළ අත්විඳලා තියෙනවා ලක් වෙලා තියෙනවා කියලා. පොදු ප්‍රවාහනය කියපුවම ශානක මේක පොදු බස් රථයක් වෙන්න පුළුවන්, දුම්රිය වෙන්න පුළුවන්. කුමක් හෝ දැන් පොදු කියපුවම මෙතන අපිට හිතන්න බෑ ලංගම් බස් රථ විතරයි කියලා. පොදුවේ ජනතාව භාවිතා කරන පුද්ගලික හෝ රජයේ සතු යම් ප්‍රවාහන මාධ්‍යයක් වෙන්න පුළුවන්. කාන්තාවන් කියපුවම මෙතන පාසල් වයසේ ඉන්න කුඩා දරුවන් වෙන්න පුළුවන්. එතකොට වයෝවෘද්ධ කාන්තාවන් වෙන්න පුළුවන්. තරුණ කාන්තාවන් වෙන්න පුළුවන්. පොදුවේ මේ ඕනෑම වර්ගයක් පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනකොට මේ සමීක්ෂණ වාර්තාවට අනුව 90%කට වඩා වැඩි පිරිසක් හිංසනයට ලක් වෙලා තියෙනවා. ඒකට අපි මොකක්ද මේ හිංසනය කියලා අර්ථ දක්වන්නේ? අපි පසුවට සාකච්ඡා කරමු මේ නෛතික ප්‍රතිපාදන මොනවද කියලා. හිංසනය කියලා කියපුවම කායික මානසික විතරක් නෙවෙයි අලුත් නීති ප්‍රතිපාදනත් එක්ක වාචික හිංසනයත් මේකට ඇතුළත් වෙනවා. උඩ වචනේ යම් කිසි කෙනෙක් අපහසුතාවයට පත් වෙන දෙයක් තවත් කෙනෙක් කියන්න පුළුවන්. ඒකත් හිංසනයක්. ලිංගික හිංසනයක් විදිහට ගන්න පුළුවන්. දැන් වයි මමයි දෙන්නම පොදු ප්‍රවාහනය භාවිත කරනවානේ. මේ වගේ සිද්ධි වලට සමහරවිට එහෙම මුහුණ දෙන කාන්තාව අපි ඇස් වලින් දැකලා තියෙනවා පිරිමි අය විදිහට. ඒ වගේම ඔබ සමහරවිට මේ අත්දැකීමකට මුහුණ දුන්න කෙනෙක් එහෙම නැත්නම් ඔබ ඒ වගේ දේවල් දැකපු කෙනෙක්. මේ වගේ සිද්ධියක් වුණාට පස්සේ මුලින්ම මොකද්ද කරන්න ඕනේ කාන්තාව? සහ ඒ වටේ ඉන්න පිරිමි මොකක්ද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම මම මුලින් සඳහන් කළා වගේ අපි ප්‍රශ්න තියෙනකම් මේ ප්‍රශ්නවල ගිලිලා ඉන්නේ නැතුව අපි ඒකට විසඳුම් හොයන්න ඕනේ. අනිත් එකේ හොයන විසඳුම් හරි ශනික විසඳුම් වෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවක අපිට ශනික විසඳුම් අවශ්‍ය වෙනවා. ඉතින් අපේ රටේ නීතිය ගත්තම ශානක මේකේ හොඳ නීති පද්ධතියක් තිබෙනවා අපිට මේකට විසඳුම් හොයන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් දැක්කොත් ඔබට පුළුවන්කම තිබෙනවා වහාම ක්‍රියාත්මක වෙන්න. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අපි හිතමුකෝ කාන්තාවක් සමහර එක කාන්තාවන්ගේ තියෙන මානසික ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. මේක කාන්තාවකට විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට පොදුයි. සමහර කෙනෙක් මේ වගේ සිද්ධියකින් ගොඩාක් අපහසුතාවයට පත් වෙලා හරි මේකට අඩියක් ඉස්සරහට යන බය වෙන්න පුළුවන්. සමහර කාන්තාව ඔබ දැකලා තියෙනවා මාධ්‍ය වලින් අපි දැකලා තියෙනවා මේකට බොහොම ජවය අරගෙන කතා කරන කාන්තාවන් ඉන්නවා. අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ වගේ පිරිසක්. ඊ වගේ අවස්ථාවක ඔබ පැකිලෙන්න එපා. ඔබ කතා කරන්න. මොකද ඔබට මේකට විරුද්ධ වීමේ අයිතිය තිබෙනවා. පොදු ප්‍රවාහනය කියලා කියන්නේ ශානක අපි ඒ ප්‍රවාහනය පටන් ගන්න
ටිකට් එකක් ගන්න ඕනේ. දැන් බස් එකකට නැග්ගොත් අපි බස් එකේ යම්කිසි ප්‍රවේශ පත්‍රයක් අරගන්නවා. දුම්රියෙත් එහෙමයි. මේ ප්‍රවේශ පත්‍රය යම් මුදලක් දීලා අරගෙන අපේ ගමනාන්තය දක්වා අපි ආරක්ෂිතව ඒ වගේම සුඛෝපභෝගීව කියන්නේ සුව පහසුවක් ඇතුව යන්න තමයි අපි මේ ටිකට් පත්ත ගන්නෙ. එතකොට අපිට අයිතියක් දීලා තියෙනවා. අපේ රටේ නීතියට අනුව අයිතියක් දීලා තියෙනවා අපිට මේක ආරක්ෂිතව සහ සුව පහසුවෙන් යන්න. හැබැයි යෝජනාවක් තියෙනවා. දැන් පොදු ප්‍රවාහනයේ නැගලා ඔය වගේ සිද්ධියක් වෙලා කතා කළොත් එහෙම අනිත් පැත්තෙන් වචනයක් තමයි සැපට යන්න ඕන නම් ඔයාට ඕන විදිහට යන්න ඕන නම් ඔයා ඔයාගේ වාහනයක යන්න කියලා. පොදු ප්‍රවාහනයේදී බැරිද අපිට අපේ වාහනයකම කියන්න? ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් වුණා. හේතුව තමයි අපි පොදු ප්‍රවාහනයක් භාවිතා කරන්නේ නිකන් නෙවෙයිනේ. අපි යම් ප්‍රවේශ පත්‍රයක් මිලදීදී මුදල් වලට ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි අපි ගමන ආරම්භ කරන්නේ. එතකොට මේ තුල අපි ආරක්ෂිතව සහ සුවපහසුව යෑම අනිවාර්යයෙන්ම අපේ වගකීමක් සහ අපේ අයිතියක් ඒක. ඒ අයිතිය සුරක්ෂිත කිරීම බස් එකක් ගමු අපි උදාහරණයක් කොන්දොස්තරවරයාගේ සහ රියදුරුගේ අයිතියක් වගකීමක්. එතකොට දැන් මේ වගේ අපහසුතාවයකට පත් වුණොත් අපි කලින් කතා කරා වගේ ඔබට පුළුවන්කම තිබෙනවා කතා කරන්න මේ සම්පාදනය. යම් කිසි අපහසුතාවයක් තිබෙනවා ඔබට හැකියාව තිබෙනවා රියදුරට දැනුම් දෙන්න. නැත්නම් කොන්දොස්තර මහත්තයාට දැනුම් දෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබට විශේෂ දුරකථන අංක කිහිපයක් තිබෙනවා. ශනික දුරකථන අංක වගේක් අපි ඒක පැහැදිලිව පස්සේ සඳහන් කරමු. එතකොට ඒ වගේම තමයි ඔබ කලින් සඳහන් කළා වගේ මේක බලන පිරිසක් ඉන්නවනේ. ඒ බලන පිරිසටත් පුළුවන්කම තිබෙනවා. අද නවීන තාක්ෂණය ඔස්සේ ඕනම කෙනෙක්ට තියෙනවා දුරකථන. මේ දුරකථනයෙන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. එහෙම නැත්නම් ඔබ ඡායාරූපයක් ගන්න. මේ ඡායාරූපය ඉතාමත් හොඳ සාක්ෂි. මොකද අධිකරණයේ අපි දකිනවා මේවා හරි හොඳ සාක්ෂි බවට පත් වෙනවා. එතකොට මේ වගේ පොඩි මේ තාක්ෂණික මෙවලම් භාවිතා කරලා මොනවා හරි මේකට සාක්ෂියක් එකතු කරගන්න. ඒ අරගෙන ඔබ නැගී සිටින්න. එතකොට දැන් ඔබ දන්නවා මේ බස් රථය එක් පොලිස් වසමක ඉඳලා තව පොලිස් වසමකටනේ කොහොමද යන්නේ ගමන. එතකොට ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ ඔය කියන දුරකථන අංක දන්නේ නැත්නම් ඔබ දන්නවනම් ළඟම පොලිස් ස්ථානයේ Tamanගේ අසල පොලිස් ස්ථානයක දුරකථන අංකයක් බොහෝ විට ගොඩක් පිරිස දන්නවනේ. ඉතින් එතකොට පුළුවන්කම තිබෙනවා මේ ඊළඟ පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දෙන්න. මේ වගේ හිංසනයක් මේ බස් රථය තුල තියෙනවා කියලා. ඒක නිහඬව ඔබ කරන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට පිරිස විස මම හැම වෙලාවෙම කියන්නේ මේක එක් අයෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර අවස්ථාවල එක් අයෙක් මේ දෙයට නැගිටිනකොට එයා විතරක් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක අපේ ජනතාව තමන්ගේ හදවතටම මේක ඇතුළත් කරගත යුතු අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිබෙනවා. ඔබ ඉදිරිපත් වෙන්න, ඔබ කතා කරන්න. මේක සමහර දවසක ඔබේ දරුවටත් වෙන්න ඉඩ තියෙන දෙයක්. මේ වගේ හිංසන. සිද්ධියක් වුණොතින් එහෙම නැත්නම් සිද්ධියක් වෙනවා දැක්කොතින් අපි කොහේටද කියන්නේ, කාටද කියන්නේ, කොහොමද කියන්නේ? පොදු ප්‍රවාහනය තුල මේ සිදුවන හිංසනය සම්බන්ධයෙන් ඔබට පුළුවන්කම තිබෙනවා දුරකථන ශනික දුරකථන ඇමතුම් අංක කිහිපයක් තිබෙනවා. ඒකට කතා කරොත් ඔබට පුළුවන්කම තිබෙනවා දැනුම් දීලා මේ වෙන හිංසනය වළක්වන්නට පියවර ගන්න. ඒකේ ප්‍රධාන අංකයක් තමයි 109. 109 ළමයින් සහ දරුවන් කාන්තාවන් සම්බන්ධයෙන් ඔබට පුළුවන්කම තිබෙනවා වහාම ක්‍රියාත්මක වෙලා ඒ අංකයට කතා කරලා දැනුම් දෙන්න. එතකොට තව මේ 1938 කියලා තවත් ශනික දුරකථන ඇමතුම් අංකයක් තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට ඒ අංකයට කතා කරලා දැනුම් දීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව තව තියෙනවා පරිවාස සහ ළමා ආරක්ෂක අධිකාරියේ ශනික දුරකථන ඇමතුම් අංකය 1929 කියලා. ඉතින් තව තියෙනවා ඔබ දන්නවා පොලිසියේ හදිසි දුරකථන ඇමතුම් අංකයක් තිබෙනවා 119 කියන. 119 දුරකථන ඇමතුමටත් ඔබට කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මාර්ග බොහෝ තිබෙනවා ශානක මේවා ප්‍රයෝජනයට ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඔබ මේ සිද්ධිය දකින තවත් කෙනෙක් නම් මේ සිද්ධිය අනාගතයේ ඔබගේම දරුවෙක්ට සිද්ධ වෙන්නත් පුළුවන්. ඔබගේම පවුලේ කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට ඉල්ලන්න තියෙන්නේ ඔබ වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා බලන්න මේකට අදාළ විසඳුම් ලැබෙනවද කියලා නේද? එහෙම ලැබෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ සම්බන්ධව කතා කරන්න හඬක් නගන්න. ඉතින් අනිත් එක තමයි අපේ ජනතාව දැනුවත් යුතු වඩාත්ම වැදගත් කාරණයක් තමයි ශානක අර මම කලින් කිව්වනේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් සමීක්ෂණයක් කරලා තියෙනවා කියලා. මේ සමීක්ෂණයට අනුව 90%කට වැඩි කාන්තාවන් පිරිසක් මේ කියන හිංසනයට ලක් වෙලා තියෙනවා කියලා. ওই සමීක්ෂණයට අනුවම ශානක හොයාගෙන තියෙනවා මේ වගේ හිංසාවක් පීඩාවක් අපේ රටේ සිද්ධ වෙනකොට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතිමය තත්ත්වයක් අපේ රටේ තියෙනවද කියලා මේ පිරිසෙන් 50% වගේ තමයි දැනගෙන හිටියේ. ඒ වගේම තමයි එවැනි දෙයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙලා තිබේ 4%ක වගේ පිරිසක්. ඒක හරිම කනගාටුදායක සිද්ධියක්. ඉතින් අර මෙවැනි වැඩසටහන් වලින් මම හිතනවා ඒකත් බොහොම ප්‍රයෝජනවත් වෙයි අපේ ජනතාවට. ඔබට මේ සම්බන්ධයෙන් අපේ රටේ පවතින තදබල නීතිමය තත්ත්වයක් තිබෙනවා. මොකද මේවා අපරාධ ගණයේ වැරදි. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ඔබට වහාම පියවර ගැනීමේ හැකියාව තිබෙනවා. දැන් මේක අපරාධ ගණයේ වැරද්දක් කියලා අපි කිව්වනේ. අපරාධ ගණයේ වැරද්දක් නම් කොයි වගේ අපරාධයක්ද?
අප දන්නවා ශානක අපේ රටේ අපරාධමය වැරදි සම්බන්ධයෙන් අදාළ වෙන නීතිමය පොත තමයි දණ්ඩ නීති සංග්‍රහය. ඕනේ කෙනෙක් අහලා තියෙන දණ්ඩ නීති සංග්‍රහය කියලා. දණ්ඩ නීති සංග්‍රහය තුල තමයි අපරාධ වැරදි වලට අදාළ දඬුවම් ලියලා තියෙන්නේ. ඉතින් මේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙවැනි යම් වැරැද්දක් කෙනෙක් කරනවා නම් සරලව කිව්වොත් පොදු ප්‍රවාහනයක් තුල ගමන් ගන්නා කාන්තාවකට වාචිකව වෙන්න පුළුවන්, ලිංගිකව වෙන්න පුළුවන්, කායිකව කුමනාකාරයේ හිංසනයක් කරනවා නම් ශානක මේක යන්නේ දණ්ඩ නීති සංග්‍රහය 345 කියන වගන්තිය යටතේ ලිංගික වැරැද්දක් විදියට අපරාධමය වැරැද්දක් විදියට. ඒකෝට මේකේ සඳහන් කරලා තියෙනවා මේ කියන අපරාධය අඩන්තේට්ටම් කිරීමේ සිට ස්ත්‍රී දූෂණය දක්වා හරි පුළුල් පරාසයක තිබෙනවා. මොකද මේ නීතිමය තත්ත්වයක් ඉතාමත් මෑතක කියලා කිව්වට 1995 වගේ තමයි සංශෝධනය වුණේ. එතකොට ඒ අනුව ශානක පුළුවන්කම තිබෙනවා දැන් අර අඩන්තේට්ටම් කිරීම කියලා කියනවනේ. අඩන්තේට්ටම් කිරීම කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ට යම් කිසි පීඩාවක් කිරීමේ අදහසින් ඒකට සැරසුමක් ඇති. එහෙම නැත්නම් Tamanගේ ශරීරාංග චලනය කිරීමකින් යම් කෙනෙක්ට පීඩාවක් කිරීම හෝ කිරීමට සැරසුමක් ඒක අඩන්තේට. ඔබට ඒක තේරෙනවා ඉතාම සුළු තැනකින් මේක පටන් ගන්න කියලා. ඊළඟට මේක යනවා ලිංගික ස්ත්‍රී දූෂණය කියන තැනට ජනකම්. එතකොට මේ අතරතුර මේ කියන ගැටලුව ඇති වෙන්න පුළුවන්. ලංකාවේ වගේ ඔබ දන්නවා ඉන්දියාව වගේ රටවල වැඩි වශයෙන් මේ කියන ස්ත්‍රී දූෂණ පොදු ප්‍රවාහන සේවය තුල සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ලංකාවටත් මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් මේ වගේ වරදකට යම් කිසි පුද්ගලයෙකු ගරු අධිකරණයේ විසින් වරදකාරයෙක් වුණොත් එහෙම ඔහුට හෝ ඇයට හිමි වෙන දඬුවම තමයි අවුරුදු 5ක බරපතල වැඩ ඇතුව සිර දඬුවම් හෝ ලිහිල් වැඩ ඇතුව. ඉතින් ඔය බරපතලව දෙනවද ලිහිල්ව දෙනවද කියන එක ගරු නඩුකාරතුමාගේ අභිමතය. ඉතින් අපිට බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ලබා ගන්න ලැබෙන විදියේ වැරද්දක් මේක වෙන්න පුළුවන් වසර 5කට. ඒ විතරක් නෙවෙයි. ඔබ යම් දඩයකටත් යටත් වෙනවා. අධිකරණයේ අභිමතය මත ඉදිරිපත් කරන නියම කරන යම් දඩයකටත් ඔබට ඇතුළත් වෙන්න සිද්ධ වෙනවා. මේ දෙකටම අමතරව ශානකර මම කලින් කිව්වනේ මේ නීතිය අලුත් වුණා කියලා. ඒ අනුව අර අපහසුතාවයට පත් වෙච්ච කාන්තාව වෙනුවෙන් ඔබට සිද්ධ වෙනවා යම් වන්දි මුදලකුත් ලබා දෙන්න. ඉතින් ඇයි බස් රථයක් තුල එහෙම නැත්නම් පොදු ප්‍රවාහනයේ තුල ඔබටත් අයිතියක් තියෙනවා හරියට යන්න සුව පහසු. ඒ වගේම අනිත් අයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමකට ඔබට අයිතියක් තියෙනවා. අනවශ්‍ය කරදර දාගන්නේ නැතිව තමුන්ගේ ගමනාන්තය දක්වා හොඳට යනවා නම් සුව පහසු යනවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. පොදු ප්‍රවාහනය තුල කාන්තාවන්ට සිදුවන හිංසනයන් මොනවද? මේ ගැන තියෙන නීතිය මොන වගේද අපිට කියලා දුන්නේ ලොය නිලුකා ජයවීර.